Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා පරිස්සමෙන් සතුටින් ඇති කියලා. මම ශානි. මගේ channel එකට ඔයාලා අලුතෙන් එකතු වුණ අය නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මමයි නංගි මේ නංගි මගේ කසින් වෙන කෙනෙක්. ඉතින් අපි දෙන්න හිතුවා ගර්ල්ස් ඩේට් එකක් යන්න. ඉතින් මේ මුලින්ම ඔයාලා දැක්කම අපි පික්මී එකක් දාගෙන නිට්ටඹුව ටවුන් එකට යනවා. මේ අපිට ඕන වුණා නිට්ටඹුව ටවුන් එකේ තියෙනවා නුවර පාරේ බතික් වේයාස් තියෙන තැනක්. අර දැක්කේ ඔයාලා ඒක. ඉතින් එතනින් අපි දෙන්න සරම් දෙකකුයි ලුංගි දෙකකුයි අරගෙන අපි ආවා බ්‍රෑන්ඩඩ් ගැලරි කියලා තියෙනවා. එතන මෙහා පැත්තේ මේ ෂොප් එක. ඉතින් මේ ෂොප් එකෙත් ලස්සනම ඇඳුම් තිබුණා. ඒ වගේම මේකෙනුත් ෂොප් එකෙනුත් ඇඳුම් අරගෙන අපි ආපහු ආවා. මේක තියෙන්නේ තිලක වර්ධන එක ඉස්සරහා. මේ ෂොප් එකේ නම මට හරියට මතක නැහැ. ඊට පස්සේ ඒකෙනුත් ෂොප් එකෙන් බලලා ඒකේ ගොඩක් අයිටම් තිබුණා. ඊට පස්සේ අපි ආවා නිහල් එකට. මේ නිහල් එකෙන් බඩු අරගෙන අපි මේ ලිෆ්ට් එකේ යන්නේ මේ පඩිපෙළට 100ක් තිබ්බත් ඉතින් පඩිපෙළ බහගෙන යනවා. මේ නංගි කියන්නේ මම බයයි ලිෆ්ට් එක යන්න. ඉතින් එයා කියන්නේ ඒකයි. එයාගේ කකුලත් බෑ. ඉතින් එයාගේ අර දනිස්ස පයින් රෙඩේ තියෙනවා. ඉතින් ඒත් මේ එයා මහත් එක්ක ආවා. ඉතින් අපි බුක් ෂොප් එකටත් ගිහිල්ලා මේ ආවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ මගේ යාළුවේ කිරු ටීවී එකේ මගේ ටීවී කමර්ෂල් එක ගිහිල්ලා ඉවර වෙලා ඔය හිරු ලෝගෝ එක ළඟ ඉන්නේ ග්‍රීන් කලර් ඩ්‍රෙස් එක ඇඳගෙන මම. ඉතින් ඒක එව්වා මගේ යාළුවෙක් දැකලා මම ටීවී කමර්ෂල් බ්‍රයිඩල් ෂූට් කරනවා. ඔයාලා දන්නවා ඩ්‍රාමා සෙට් කරනවා. ඉතින් ඒ වගේ ඒ ටික තමයි මගේ යාළුවෙ ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි මේකෙන් මමයි අයියයි ගෙදර ඉන්නකන් ඉතින් ටික්ටොක් කරනවා. කම්මැලි වෙලාවට මේ වගේ ඉතින් කැමැත්තෙන් ඉදිරිපත් වෙන හබීස්ලා ඔයාලට ඉන්නවද? දවසේ කොහොම හරි එහෙම වුණා මේ නංගි බර්ත්ඩේ එක දවසේ. ඉතින් මම මෙයාට දීපු බර්ත්ඩේ විශ් එක. ඊට පස්සේ අපි බර්ත්ඩේ එකට විශ් එක දීලා මේ නංගිට ගිෆ්ට් එකක් ගන්න යන්න ගියා. ඊට පස්සේ මේ ඉතින් එයාව සර්ප්‍රයිස් කරා. එයා දන්නේ නැහැ. අපි එයාට කිව්වේ එළියට යන්න ඇඳ ගන්න කියලා ඩිනර් අවුට් එකකට. ඉතින් එදා යන්න බෑ. ඇත්තටම මේ මාරම වැස්සක් තිබ්බේ. අපි ඊට පස්සේ හිතුවා කෑම ඕඩර් කරලා Uber Eats හරහා මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා කියලා ගෙදර. ඉතින් මේ ගෙදර මේ මල්ලි යාට ෆ්‍රෙෂ් ෆ්ලවර් බුකේ එකකුයි කේක් එකකුයි එයාට මේ ඕඩර් කරලා ෆොටෝ එකක් එහෙම ලස්සනට හදලා තිබ්බා. එයාට කලින් ඉතින් ගිෆ්ට් හම්බෙලා තිබ්බේ. ඉතින් මාරම සතුටු වුණා. එයා ඒක ඇත්තටම පුරුදුම වුණා. සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් කොලම්බෝ ඒකෙන් තමයි එයා කේක් එක ඕඩර් කරලා තිබුණේ. මේ මල් බුකිය මට හරියට මතක නෑ ඒක ෂොප් එක. ඉතින් එයා සර්ප්‍රයිස් වුණා. ඉතින් ඇත්තටම මේ පොඩි කාලේ වඩාගෙන හිටපු චූටි
කට්ටිය දැන් ලොකු වෙලා එයාලගේ ලයිෆ් එක අලුතෙන් පටන් අරගෙන මැරි කරලා ඉතින් මාරම සතුටුයි ඒ හිනාවල් දකිද්දි. අන්ෆෝගටබල් ඩේ ඇත්තටම මාරම මේ හිතා ගන්න බැරි විදිහේ සර්ප්‍රයිස් එකක් තමයි එයාට හම්බුනේ. කොහොම හරි ඉතින් එයාගේ කේක් එකත් කට් කරලා අපි රෑ ඉතින් පාටි එන්ජොයි කරා. එයා හිතුවේවත් නෑ ඉතින් එයාට ඒ වගේ සර්ප්‍රයිස් එකක් හම්බෙයි කියලා. මොකද එයා ගොඩක් මාසයි මල් වලට. එයා ඉතින් මල් හදනවා ඒ ෆෝකොල වලින්. එතකොට මල් හිටවනවා. එයා ඒ කියන්නේ හරිම ඒ වගේ දේවල් වලට මාර ආසයි. එයාගේ හොබි එකක් විදිහට එයා ඇත්තටම මේ මල් වලට මාරම කැමතියි. ඊට පස්සේ අපි එදා පහුවදා එහෙ ඉඳලා ඇවිල්ලා අපි ෆුඩ් සිටි එකට ගියා අපේ බඩු වගේක් ගන්න. මේ වීඩියෝ ක්ලිප් එක මම ඇක්ට් කරනවා. ඔයාලා දන්නවා. ඩ්‍රාමා කරනවා, ටීවී කමර්ෂල්, ප්‍රොමෝෂන් වීඩියෝ, බ්‍රයිඩල් ෂූට් කරනවා. ඉතින් මගේ සැලූන් එකකුත් මම කරගෙන යනවා ගෙදර. ඉතින් ඒකේ මට ඇක්ට් කරන ඩ්‍රාමා එකේ මට මේකප් ආටිස්ට් වෙන්න වුණා. ඉතින් ඒ ඇක්ට් කරන ඩ්‍රාමා එකේ අම්මට එන්න කැරක්ටර් එකකට තමයි මම මේ මේකප් දැම්මේ. මේ එදාම හවස මම ෂූටින් ඉවර වෙලා සෙට් එකෙන් එන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මට එදා ෂූටින් තිබ්බේ මිනුවන්ගොඩ. ලොකේෂන් තිබ්බේ ඉතින් මිනුවන්ගොඩ. ඉතින් මිනුවන්ගොඩ ඉඳන් එන ගම මේ තමයි අර මං කිව්ව බතික් ව්‍යා එකේ ගත්ත ටික. ඉතින් මේ ෆොටෝස්. ඉතින් ඔයාලා මොකද කරේ? ඔයාලගේ අවුරුදු හොඳද? ඔයාලා වෙසක් එකට මොකද්ද කරන්න ඉන්නේ? වෙසක් vlog එකක් අනිවාර්යෙන් මම අරගෙන එන්නම්. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, Facebook page එක follow කරන්න. මේ නමින්මයි ඉන්නේ. ඉතින් thank you for watching. මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩක් ආදරෙයි. love you උම්මා. ඉතින් ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. ජෝක් එකක් කරේ. කොහොම හරි ඉතින් මේ කොහොමත් අපි දෙන්න ගෙදර වැඩි මාසෙට වැඩි ඉඳින්නේ නැහැ. ඉතින් අපි දෙන්න වැඩේ ඉතින් විදිනවා, කනවා, බොනවා, සංගීත බලනවා, ගලේ දේවල් යනවා. ඌව තමයි ඉතින් shopping කරනවා. grocery shopping අනමන මේ ඉන්නේ මගේ ටීම් එක ඒ ඩ්‍රාමා එකේ. ඉතින් මේ ගලේ දේවාලි ගිය දවසක් මේ මියුසිකල් ෂෝස් බලන්න ගිහලා ගත්ත එකක්. ඉතින් මේ තමයි ගලේ දේවාලේ මල් පෑගි යනවා. මිනිස්සු ජාරා කරනවා. ඉතින් ඩස්ට්බින් වලට කුණු කසල හරියට දාන්නේ නැහැ. ඇත්තටම එහෙම කරන්න එපා. මොකද මේ අපි ටික ගිහිල්ලා ඉවරලා දැකලා අපිට බැරිම තැන තමයි අපි කරේ. නැතුව කාගේවත් අවධානය ගන්නවත් එහෙම නෙමෙයි. මේක බලලා හරි තව කවුරු හරි මේ වගේ දෙයක් කරයිනේ. අනේ ඇත්ත පළාත් වලින් එන මිනිස්සු පාන්දර වෙනකන් නිදියලා ඉවර වෙලා දේවාලෙම අස්පස් කරලා ඉවර වෙලා එයාලා පාන්දර බස් වල නැගලා යනවා. ඉතින් මෙතන ඉතුරු කරන්න හැමෝටම බඳ ගන්න පුද ඒ කියන්නේ වැඳලා කරලා තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න එන තැනක්නේ. ඉතින් මේ ජරා කරන්න එපා. හිතේ ශ්‍රද්ධාව පිරිසිදුව වගේම ඔයාලා මෙතනත් පිරිසිදුව තියාගන්න. ඉතින් මේක පේන දැන් මේ අපි සුද්ධ කරන එක නෙමෙයි. මේකේ ඔයාලට පණිවිඩයක් ගේන්න ඕන හින්දා. මොකද මේ ගම්බර අපච්චි කියන්නේ සූනියන් දෙවියෝ කියන්නේ අපිට ඇත්තටම පිළිහිට වෙන දෙවිවරුනේ. ඉතින් ඔයාලට හිතේ භක්තිය තියෙන හින්දා සත්‍ය හින්දානේ යන්නේ. මේ බලන්නකො මාරම ක්‍රවුඩ් එකක් ඉන්නවනේ. සෙන්සුරාද බදාද යන්න බැයිස්. මම මේ අවුරුදු 11 වෙනි අවුරුද්ද අපි යන්නේ. ඉතින් ඒ දවස්වල මෙච්චර ක්‍රවුඩ් හිටියේ නෑ. ඉතින් ඔයාලා හරියට ටොයිලට් අනම්මනම් ඔක්කොම හැමදේම පාවිච්චි කරන්න. තව කෙනෙක්ට ඇවිල්ලා පිළිසිඳුව එතන ඉන්න කරන්න. ඉතින් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ තිබ්බ රිවර්බ්ස් මියුසිකල් ෂෝ එක මේ නිලාන් අයියා සින්දු කියන වීඩියෝ ක්ලිප් එකක් තමයි මම ගත්තේ.
වීඩියෝ එක දැක්කොත් අපි සතුටින් මේක විනෝදයේ සඳහා පමණයි. එයාව සෑහෙන කට්ටිය වීඩියෝ කරා එතන හිටපු. ඉතින් මෙයා සින්දුවට ඇක්ට් එක දෙනවා. ඊට පස්සේ අපි ආවා කන්න මේක මිනුවන්ගොඩ බිස්මිල්ලා හොටෙල් එක. ඉතින් මේකෙන් අපි ෆුල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරා. වෙනදට කන්නේ සී ෆුඩ් එක. ඒක මාරම රසයි. ඉතින් කාලා මේක තියෙන්නේ පවුස් එක ළඟ සතිපොළ තියෙන්නේ. මිනුවන්ගොඩ ඒ කියන්නේ පොළ පාරෙමයි මේ බිස්මිල්ලා මේ ඉතින් මෙතන තමයි ප්ලේස් එක. ඉතින් thank you for watching. ඊට පස්සේ මේ පහුවෙනිදා අපි දෙන ගියා ඩිනර් අවුට් එකක්. අපි තින් දෙන්නම ගොඩක් වැඩි හරියම් ඩිනර් අවුට් යනවා ලන්ච් ගන්න එළියෙන්. ඉතින් මේ බිස්මිල්ලා හොටෙල් එක මේක තියෙන්නේ මිනුවන්ගොඩ KFC එකට එහා පැත්තේ ඉස්සරහා පාරේ මිනුවන්ගොඩ පොළ පාරේ. ඉතින් මේකේ මාර කෑම රසයි. ඔයාලත් කාලා බලන්න. එහෙනම් thank you for watching.